අයිබෝවන් ඔයගොල්ලොන්ට වර්ල්ඩ් එකේ වැඩ කටයුතු පහසු කරන සිම්බල් හොයන්න යන කාලේ ඉතිරි කරන ෂෝට්කට් කී ටිකක් තමයි අද අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ ෂෝට්කට් කී පාවිච්චි කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ මගේ SD Tech YouTube channel එක subscribe කරලා නැත්නම් මුලින්ම subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකට එන්න. මුලින්ම අපි බලමු copyright mark එක එහෙම නැත්නම් ප්‍රකාශන හිමිකම් ලකුණ කොහොමද දාන්නේ කියලා. ඔයගොල්ලෝ කීබෝඩ් එකේ ටයිප් කරගන්න ඕන. මුලින්ම වරහන් ටයිප් කරලා ඊට පස්සේ C capital C ටයිප් කරලා ආපහු වරහන් වහන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලොන්ට copyright mark එක පහසුවෙන් ඇතුළත් කරගන්න පුළුවන්. ඊට අමතරව register mark එක ටයිප් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ටයිප් කරන්න. වරහන් මුලින්ම ඊට පස්සේ capital R ටයිප් කරලා ආපහු වරහන් වහන්න. මෙන්න මේ විදිහට register mark එක පහසුවෙන් අපිට ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට lines විවිධාකාරයේ lines වර්ග නිර්මාණය කරන්න පුළුවන් මේ වගේ ෂෝට්කට් කී පාවිච්චි කරලා. මුලින්ම කීබෝඩ් එකේ සමහරක් බටන් වල නම් මම ඔයගොල්ලන්ට තේරෙන විදිහට පැහැදිලි කරන්නම්. නැත්නම් ඔයගොල්ලන්ට හොයාගන්න අමාරු වෙයි කොයි හරියද මොන බටන් එකද ප්‍රෙස් කරන්න කියලා. හරි. මුලින්ම වර්ල්ඩ් එකේ හරහට තනි ඉරක් අපිට අවශ්‍ය නම් අපි මුලින්ම ටයිප් කරන්න ඕන hyphens. එහෙම නැත්නම් අඩු කිරීමේ ලකුණ තියෙන බටන් එක තුන් පාරක් මේ විදිහට ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ end බටන් එක එක සැරයක් ප්‍රෙස් කරන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට තනි ඉරක් ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි මේකේ ඩබල් ඉර අපිට අවශ්‍ය නම් අපිට equal ලකුණ එහෙම නැත්නම් සමාන ලකුණ තුන් පාරක් අර විදිහටම ප්‍රෙස් කළා enter බටන් එක එකපාරක් මේ විදිහට ප්‍රෙස් කරාට පස්සේ ඩබල් ඉරක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි ට්‍රිපල් ලයින් එකක් නැත්නම් ත්‍රිත්ව රේඛාවක් අපිට ලබා ගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ හැෂ් ලකුණ මෙන්න මේ විදිහට තුන් පාරක් ටයිප් කරලා enter බටන් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. රැලි සහිත රේඛාවක් පිටස් අතර අපිට අවශ්‍ය නම් අපිට ටයිප් කරන්න තියෙන්නේ ESC බටන් එකට පහලින් ඇති බටන් එකක්. ඒ බටන් එක shift එකත් එක්ක එපුවට පස්සේ තමයි මේ මාක් එක එන්නේ. left එක keyboard එකකට නම් ESC බටන් එකට පහලින් තමයි මේ බටන් එක තියෙන්නේ. shift එකත් එක්ක මෙන්න මේ විදියට හැඩි සංකේත තුනක් මේ විදියට press කරලා enter බටන් එක press කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ විදියට රැලි සහිත රේඛාවක් ලබා ගන්න අපිට පහසුවෙන් පුළුවන්. ඊට අමතරව අපිට තිත් සහිත රේඛාවක් ලබා ගන්න ඕන නම් අපි කරන්න ඕන ස්ටාර් මාක් එක එහෙම නැත්නම් තරු ලකුණ තුන් පාරක් මේ විදියට ප්‍රෙස් කරලා enter බටන් එක මේ විදියට ප්‍රෙස් කරාට පස්සේ ඕගොල්ලොන්ට තනි රේඛාවක් අපිට ලබා ගන්න පුළුවන් මේ විදියට පහසුවෙන්. ඒ වගේමයි ඉස්සරහට අපි කතා කරමු විවිධ දිශාවන්ට arrow නැත්නම් ඊතල කොහොමද පාවිච්චි කරන්න කියලා. ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ දකුණු පසට ඊතලයක් අවශ්‍ය නම් ඕගොල්ලොන්ට මුලින්ම අඩු කිරීමේ ලකුණ මේ විදියට දෙකක් ටයිප් කරලා angle bracket එකක් තියෙනවා දකුණු පසට ඊතලය මේ විදිහට එක සැරයක් මේ විදිහට ප්‍රෙස් කර ගමන් ඔයගොල්ලොන්ට දකුණු පසට ඊතලයක් ගන්න පුළුවන්. ඒ වගේමයි මේ ඊතලය ටිකක් ඝනට ඔයගොල්ලොන්ට අවශ්‍ය නම් සමාන ලකුණ දෙපාරක් ප්‍රෙස් කළා කලින් වගේම දකුණු පසට තියෙන angle bracket එක මේ විදිහට ප්‍රෙස් කරන්න පුළුවන්. ඒ වගේමයි ඒ ආකාරයටම වම් පසට ඔයගොල්ලොන්ට ඊතලයක් අවශ්‍ය නම් ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ මුලින්ම angle bracket එක මේ විදිහට එක සැරයක් ප්‍රෙස් කරනවා. ඒක ප්‍රෙස් කරලා ඉවර වෙලා hyphen එක එහෙම නැත්නම් ඔයගොල්ලොන්ට අඩු කිරීමේ ලකුණ මේ විදිහට දෙපාරක් ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. ඝනට වම් පසට ඊතලයක් අපිට අවශ්‍ය වෙනවා නම් ආපහු නැවතත් angle bracket එක වම් පසට තියෙන එක ඊට පස්සේ ඔයගොල්ලොන්ට සමාන ලකුණ දෙපාරක් මේ විදිහට ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. පහසුවෙන් ඊතල අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලොන්ට ටේබල් එකක් සෑදීමට ඉක්මන් ක්‍රමයක් විදියට මෙන්න මේ ෂෝට්කට් කී පාවිච්චි කරන්න පුළුවන්. මේකදී ඔයගොල්ලොන්ට සිරස් අතර තියෙන මේ columns හදා ගන්න පහසුවෙන් පුළුවන් මේ විදියට. මුලින්ම පළවෙනි column එක හදා ගන්න අපි ධන ලකුණකින් ආරම්භ කරන්න ඕන. ඊට පස්සේ අපිට අවශ්‍ය ආකාරයට මේ විදියට අඩු කිරීමේ මාක් එක hyphen එක මේ විදියට ටයිප් කරනවා. ඊට පස්සේ ආපහු අපිට අවශ්‍ය ප්‍රමාණයේ column එක පළලට ආවට පස්සේ අපි නැවතත් ධන ලකුණ මේ විදියට ප්‍රෙස් කරන්න ඕන. නැවතත් මේ විදියට hyphen එක ආපහු ධන ලකුණ අපිට අවශ්‍ය කොලම් තුනක් නම් ඒක අවසන් වුණාට පස්සේ අපිට enter බටන් එක මේ විදිහට එක සැරයක් ප්‍රෙස් කරලා පස්සේ සාර්ථකව මේ විදිහට වගුවක් කොටසක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මම හිතනවා අද අපි කතා කරපු වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද අපිට වර්ල්ඩ් එකේ වැඩ කටයුතු පහසු කරගන්න මෙන්න මේ ෂෝට්කට් කී ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට ලොකු කාලයක් ගත වෙනවා මේ සිම්බල් එකකට ගිහිල්ලා සිම්බල් හරහා අවශ්‍ය සිම්බල් එක තෝරලා ඉන්සර්ට් කරගන්න ගියොත් ලොකු කාලයක් ගත වෙනවා. ඒක එක කීයකින් අපිට ඉතාමත් පහසුවෙන් මේ වැඩ කටයුතු සිදු කරගන්න පුළුවන්.
ඉතින් මේ වගේ ඉදිරියටත් වීඩියෝ අවශ්‍ය නම් ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.